Welcome to the Power Plate YouTube channel. ඔන්න ඉතින් අද අපි වෙනස්ම විදිහේ බිත්තර වලින් ඩිෂ් එකක් හදන්න හදන්නේ. මං අද තෝරගත්ත රෙසිපි එක තමයි මායක් එග්. මායක් එග් කියන්නේ පෝෂ්‍යදායී විදිහට බිත්තර හදාගන්න පුළුවන් ක්‍රමයක්. මේක කොරියන් රෙසිපි එකක්. ඉතින් මේකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය තමයි මම දැන් මේ එකතු කරගෙන තියෙන්නේ. අපිට අවශ්‍ය වෙනවා ginger, garlic, ඒ වගේම red chilies, මේ තියෙන soy sauce, මම අරන් තියෙන dark soy sauce, ඒ වගේම onion, green onion කොළ, වතුර කප් එකක් විතර අවශ්‍ය වෙනවා. ඉතින් මේකට අවශ්‍ය කරන ingredients වලින් ප්‍රධානම දේ වෙන්නේ බිත්තරනේ. ඉතින් අපි බිත්තර half boil කරලා තමයි හදාගන්න ඕනේ. බිත්තර half boil කරනකොට මතක ඇති ඔයගොල්ලෝ නටන වතුරට බිත්තර දාලා ලුණු සහ විනාගිරි ස්වල්පයකුත් වතුරට එකතු කරලා විනාඩි 7ක් විතර මේ බිත්තර ටික තඹ ගන්න ඕනේ වහලා. ඊට පස්සේ විනාඩි 7කට 8කට පස්සේ ice water එකකට cold water එකට බිත්තර ටික දාලා අපහු විනාඩි කිහිපයක් තියලා ඊට පස්සේ තමයි පරිස්සමට මේ කටු ටික ගලවලා බිත්තර ටික සූදානම් කරගන්න ඕනේ. ඉතින් මුලින්ම මම ginger සහ garlic පුංචියට කපාගෙන මම හිතුවා මේ රෙසිපි එකට පොඩ්ඩක් වෙනසක් කරන්න. මේක මම ඔයාලට කියනවා වගේ අපිට ඕන විදිහට කස්ටමයිස් කරලා හදාගන්න පුළුවන්. අපි කැමති ingredients තියෙන්න පුළුවන්, අපි අකමැති දේවල් තියෙන්න පුළුවන්. නමුත් බේසික් දේවල් අපිට වෙනස් කරන්න බෑ. මොකද මම මේ රෙසිපි එකට කරපු වෙනස තමයි ginger and garlic butter ටිකක් එක්ක පොඩ්ඩක් light brown color එකක් එනකන් toast කරගත්තා. සාමාන්‍යයෙන් මේකට දාන්නේ නිකම්ම ginger සහ garlic crush කරලා ඉතින් මම හිතුවා පොඩ්ඩක් toast කරලා ගත්තාම garlic වල තියෙන smell එකත් ටිකක් අඩු වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ මම ලුණු කොළ, red chilies ඒ දේවලුත් මේ වගේ පුංචියට කපා ගත්තා. දැන් මට අවශ්‍ය කරන ඔක්කොම ready. ඉතින් රෙසිපි එක හදනවා කියන්නේ හරිම ලේසි දෙයක්. ඔක්කොම අවශ්‍ය දේවල් ටික මේ වගේ එකතු කරගත්තට පස්සේ ඔයගොල්ලෝ කැමති භාජනයක් අරගෙන මුලින්ම dark soy sauce, ඒ වගේම වතුර, ලුණු, ගම්බිරිස් මේ සියල්ල එකතු කරලා හොඳින් mix කරලා අපි එකතු කරගත්ත red chilies, garlic, ginger, ඒ වගේම green onions මේ හැම දෙයක්ම මේ soy sauce මිශ්‍රණයට එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් ඔයගලන්ගේ රසය අනුව ගම්බිරිස් ලුණු එකතු කරගන්න පුළුවන්. ඒකම ඔයගලන්ට අවසානයේ brown sugar ටිකක් මේකට එකතු කරන්නත් පුළුවන්. ඉතින් මම dark soy sauce ගත්ත හින්දා තමයි වතුර ටිකක් වැඩිපුර එකතු කළේ. ඔයගලන් light soy sauce නම් අරන් තින්නේ ඔයාලට soy sauce වලින් විතරක්ම මේ මිශ්‍රණය හදාගන්න පුළුවන්. ඒකම sesame seeds එකතු කරන්න ඕනේ. ඉතින් මේ විදිහට මිශ්‍ර කරාට පස්සේ දැන් ඔන්න අපිට තියෙන්නේ බිත්තර ටික අවසානයේ මේකට එකතු කරන්න. බිත්තර ටික හොඳින් මේ අපි හදාගත්ත soy sauce මිශ්‍රණයේ ගිල් වෙන විදිහට තමයි අපි අපිට අවශ්‍ය කරන ලික්විඩ් ප්‍රමාණය හදාගන්න ඕනේ. ඉතින් එතකොට මේ එග් එකට මේ ඔක්කොම අපි එකතු කරගත්ත දේවල් වල රසය හොඳින් ඇතුළට කාවා තිනවා.
ඉතින් මට මදි කියලා හිතුණු හින්දා තවත් ඩාර්ක් සොයි සෝස් ටිකක් එකතු කරා. ඉතින් ඔන්න දැන් මගේ මයක් එග් ඩිෂ් එක හදලා ඉවරයි. බලමුකෝ රස. හොඳ ගානට රසට තිබුණා. ඉතින් අන්තිමටම කරන්න ඕන දේ තමයි ප්ලාස්ටික් රැප් එකකින් හොඳින් කවර් කරලා පැය 5-6ක් විතර ෆ්‍රිජ් එකේ රෙෆ්‍රිජරේට් කරලා තියන්න ඕනේ. ඕවර්නයිට් තියන්න පුළුවන් නම් වඩා හොඳයි. සාමාන්‍යයෙන් පැය 5-6ක් තිබ්බහමත් ප්‍රමාණවත් වෙනවා. ඉතින් ඇත්තටම මම මේ මයක් එග් ඩිෂ් එක හැදුවේ අපි ප්ලෑන් කරා ඩේ අවුටින් එකක් යන්න. ඊට කලින් දවස තමයි මම මේක ලෑස්ති කරේ. මම නාසි ගුරාන් රයිස් එක්ක අපි ඩේ අවුටින් එකට ගෙනියන්න හදපු එග් ඩිෂ් එක තමයි අද මේ ඔයාලට වීඩියෝ එකෙන් පෙන්වුවේ.